समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स किं सुधवित्तं पुरिसस्य सेट्टं किं सुचिन्नो सुखमावाति सद्दीदवित्तं पुरिसस्य सेट्टं धम्मो सुचिन्नो सुखमावाति तलमनहर श्री सुनंदाराम पुराण महाविहाराधिपति पन्नल जातिक पासरे धर्माचार्य शास्त्रवेदी मा හොඳව ධම්මසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කොට ඇති පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි සත්පුරුෂ ගුණගරුක පින්වතුනි ශාන්තිනායක තිලෝගුරු අමාමෑණි ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයා වෙත පැතුරුණා වූ මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන ඊ타ත්ම වැදගත් ගාථා ධර්මයක් මම මගේ මාතෘකා වශයෙන් තබා ගත්තා. මම සූදානම් වන්නේ මේ පින්වත් පිරිසට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා වදාළ බණ පදයක තේරුම අවබෝධ කරවලා දෙන්නට. මේ පින්වත් පිරිස තමන්ගේ විහාරස්ථානයට පැමිණ මේ විහාර මළුවේ වාඩි වී බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. මෙම ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන අරමුණ කුමක්ද කියන වග මේ පන්සලේ විහාරාධිපති අපේ ධම්මසාර හාමුදුරුවෝ මතක් කළා. සුසිත් චන්දන හා ජානකී දිල්ඩොක්සි යන මේ දෙදෙනා යුග දෙවියටපත් වෙලා වසර 20ක් ගත වෙන තැනදී ඒ දෙපළට තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඒ වගේ මේ දෙපළගේ දරුවන් වන උසස් පෙළ විභාගයට මුහුණ දෙන සුපුන් එරංග පුතණුවන්ට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දිනිති නෙත්මා දියණියට ආශිර්වාද කරන්න. ඒ වගේම සුසිත් චන්දන මහත්මයාණන්ගේ ආදරණීය මෑණියන්ට ආච්චි අම්මට ජානකී මහත්මියගේ පියාණන්ට ආශිර්වාද කරන්න. ජානකී මහත්මියගේ ආදරණීය මෑණියන් පරලෝසපත් වෙලා තිබෙන්නේ තුමියට පින් දෙන්න.
ජානකී මහත්මියගේ ආදරණීය මස්සිනා වන 2021 වසරේ පර්ලෝසපත් හේමචන්ද්‍ර පතිරණ මහත්මයාට පින් දෙන්න. ඒ වගේම මේ ගොක්කොළ නිර්මාණය කළ සුනිල් මාමටත් ආශිර්වාද කරන්න. දන්සැල සඳහා කෑම බීම සෑදීමට උපකාර කළ සියලුම දෙනාට ආශිර්වාද කරන්න. පන්සලේ හාමුදුරුවන්ට ආශිර්වාද කරන්න. මේ වගේ වැදගත් සත්පුරුෂ කෘතවේදී කල්පනාවන් අදවත් වල තැන්පත් කොටගෙනයි මේ ධර්ම දේශනා පින්කම පවත්වන්නේ. මේ පින්කම දිහා බලනකොට අපේ රටේ ඓතිහාසික සංස්කෘතිය නැවත කල්පනාවට එනවා. මේ දෙපළ මේ පින්කම කරන්නේ යුග දෙවියටපත් වෙලා වසර 20ක් ගත වෙන තැන සිහිපත් කරන්න. පින්වතුනි, අනුරාධපුර යුගයෙන් පටන් ගත්ත අපි පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක පහු කරගෙන මහනුවරත් පහු කරගෙන අද අපි කොළඹට පැමිණ තිබෙනවා. මේ අප පසු කළ ඉතිහාස ගමන් මඟ අනුරාධපුර යුගයේ සිට කොළඹ දක්වාපු ගමනේදී අපට ලෝක ඉතිහාස කතා පොතේ වෙනම පරිච්ඡේදයක් වෙන් වෙලා තිබෙනවා. ඒ තමයි පින්වතුනි, අපි මුදල ධනය පසෙක තබලා ගුණයක් දහමක් තිසමත තබාගත්ත මේ ලෝක එකම ජාතිය ජීවත් වෙන්නේ මේ පුංචි රටේ. අපි ගුණධර්ම දෝතින් අරගෙන එය හිස මත තබාගෙන ඒ ගුණයට දහමට අනුගත වෙමින් ඒ ගුණය දහම රකිමින් ලෝක ඉතිහාසයේ අපි අභිමානවත් ගමනක පැමිණ තිබෙනවා. ඒ නිසා පින්වතුනි, අනුරාධපුර යුගයේදී ලෝක මිනිස්සු අපට කිව්වේ ධර්මදීපය කියලා. මේ ලෝක ඉතිහාසයේ මොන රටකටද මෙහෙම ගෞරව සම්මානයක් ලබා දීලා තිබුණේ? අපට වඩා භෞතික දියුණුව තිබෙන රටවල් ඕන තරම් තිබෙනවා. හැබැයි පෙරදිග විතරක් නෙවෙයි, අපරදිග ලෝකෙ මිනිස්සු ධර්මදීපය පණ දන්න මිනිස්සු ජීවත් වෙන රට කියන අර්ථයෙන් අපට හරියට සත්කාර සම්මානන ගෞරව දක්වන්න පටන් ගත්තා. පින්වතුනි, මේ ලෝක ඉතිහාසයේ අපි තරම් ලෝකයාගේ ගෞරවයට සම්මානයට පාත්‍ර වුණ වෙන මොනම ජාතියක්වත් නැහැ. ඒ වෙන මොනම දෙයක් නිසාවත් නොවේ. අපි බුදුහාමුදුරුවන්ගේ දහමට අනුව ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ අපි ගුණධර්ම දෝතින් අරගෙන ඒ හිස මත තබාගෙන අවුරුදු 2500ක් ඉතිහාසයේ අපි පියවර තබලා තියෙනවා. ඒ නිසා ලෝක ඉතිහාස කතා පොත අපට වෙනම පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා. මේ බණ දන්න මිනිස්සු ජීවත් වෙන රට කියන අර්ථයෙන් අපේ මේ අද මේ පින්කම කරන යුග දෙවියට වසර 20ක් සමරන සුසිත් චන්දන සහ ජානකී දිල්රුක්සි කියන මේ යුවති ප්‍රතිදේපල ඔය ලංකා ඉතිහාස කතා පොත වලට දන්න දෙදෙනෙක් උපන් දිනය වෙනත් ක්‍රමයකට සමරන්න තිබුණා. යුග දෙවියටපත් වෙච්ච මේ අවස්ථාවත් වෙනත් ක්‍රම වලට සමරන්න පුළුවන්. හැබැයි දෙපළ කල්පනා කළේ දරුවන්ට ආදර්ශ සම්පන්නව තමන්ගේ හිතවතුන්ට ඥාතීන්ට ආදර්ශ සම්පන්නව මේක තුනුරුවන්ගේ ආශිර්වාදේ ලබාගෙන කරන්න ඕන පින්කම. ඒ නිසා පින්වතුනි,
ආදර්ශමත් පින්කමක් මේ කරන්නේ. ගුණය මුල් කොටගත් පින්කමක් මේ කරන්නේ. ඒ නිසා දෙපළට ඒ දරුවන්ට ඒ දෙමව්පියන්ට ඥාතීන්ට තුනුරුවන්ගේ අප්‍රමාණ ආශිර්වාදය ලැබේවා කියන පරමාර්ථ සිත් තුළ තැන්පත් කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මේ පින්වතුන්ට අමුතුවෙන් බණ අවශ්‍ය වෙනවයි කියලා මම කල්පනා කරන්නේ. පින්වතුනි, බණ දන්නේ නැත්නම්, දහමට හිතවත් නැත්නම්, දහමට ලෙන්ගතු නැත්නම් කවදාකවත් ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙන්න හිත ඊට දෙන්නේ. මේ පුංචිම දරුවගේ පටන් මේ වයසක උපාසකවරු කවුරු මේ සන්ධ්‍යාවේ වෙහෙරට පැමිණි ධර්ම ශ්‍රවණයට අප සංසාර ගමනේ දහමට අසීමිතව ආදරය කළ නිසා, දහමට ලෙන්ගතු දයාබර සිත් තිබිච්ච නිසා, නැත්නම් ධර්ම ශ්‍රවණයට වාඩි වෙන්න හිත ඉඩ දෙන්නේ. ලෝකේ හැමෝටම බණ අහන්න බෑ. බණ අහන්න හිත ඉඩ දෙන්නේ මේ පසුකල සංසාර ගමනේ ඔබ දහමට අසීමිත ආදරය කළ නිසා. ඒ නිසා මේ උදවියට අමුතුවෙන් බණ අවශ්‍ය වෙනවයි කියලා මම කල්පනා කරන්නේ. ඒ මොකද මේ පන්සලේ වැඩ ඉන්න පන්නල ජාතික පාසලේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී මා හොඳගම ධම්මසාර හාමුදුරුවෝ ඇතුළු මේ දැන උගත් සුපේසල ශික්ෂාකාමී හාමුදුරුවරුන්ගේ අවවාද අනුශාසනා ලබන මේ පින්වතුන් හොඳට බණ දන්නවා. පින්වතුනි, දවසක් බුදුහාමුදුරුවෝ ජේතවනාරාම මහ විහාරේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාම මහ විහාරය සෑම උදෑසනකම අමුතුම සිරියාවක් තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ඒ මහා කරුණාව ජේතවනාරාම මහ විහාර පරිසරය තුල තැන්පත් වෙනවා. දිනක හිමිදිරියක කෙනෙකුට සිතක කරුණාව ඇති කරගන්නට පුළුවන් නම් ඒ දවස ප්‍රසන්න පැහැපත් ප්‍රියංකර දවසක් බවට නිර්මාණය වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාම මහ විහාරය සෑම උදෑසනකම මේ මහා කරුණාවෙන් මේ පරිසරය ආලෝකමත් වෙනවා. එපමණක් නෙවෙයි, උදෑසන නැගෙනහිරින් පායන ලාහිරුරස් ජේතවන විහාරේ වසා ගන්නවා. උදෑසන ගස්වල පිපෙන මල්වල නැවුම් සුවඳ සුළඟ විසින් මේ අත අරගෙන යමින් මේ පරිසරය සුවඳවත් වෙනවා. පක්ෂීන්ගේ විහගයින්ගේ ඉමිහිරි සංගීතයෙන් මේ පරිසරය ගීතවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාම මහ විහාරය සෑම උදෑසනකම අමුතුම සිරියාවක්, අමුතු සෞන්දර්යයක්, අමුතු චමත්කාරයකින් වෙලා ගන්නවා. ජේතවනාරාමයට පියමන් කරන ඕනම සදහැවතෙකුගේ සිත තුළ නිවන, සැනවුන, සුන්දර හැඟීම් ජනිතවන් දවසක් පින්වතුනි, අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සෞන්දර්යයෙන් පිරුණ චමත්කාර ජනක ජේතවනාරාම මහ විහාරේ පාත්‍රා සිවුරුත් අරගෙන හිමිදිරි පාන්දර ගමනක් යන්න පිටත් වුණා. කුඩා මාවත් පසු කළා. මහා මාවත් පසු කළා.
ලස්සන ලියගොමු තුරුගොමු පසු කළා. පැසුණු කෙත්තියායවල් පසු කළා. ගම් නියම් ගම් පසු කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා නිවසක් අපියසට. මේ නිවස අපි දන්න කියන නිවසක්. මේ නිවසේ අයිතිකාරයා මහා භයානක යක්ෂයෙක්. ඔහුගේ නම ආලවක. බුදුරජාණන් වහන්සේ වඩින දිනේ ආලවක නිවසේ සිටියේ නැහැ. යක්ෂයින්ගේ සමාගමයක් රැස්වීමක් තිබුණා හිමාලයේ. ඒට සම්බන්ධ වී බුදුරජාණන් වහන්සේ නිවස තුලට වැඩම කළා. නිවස තුල ආසනයක වැඩ ඉන්නවා. ආලවකට හිමාලයට පණිවිඩයක් යනවා. ලෝතර බුදුහාමුදුරුවෝ තම නිවසට වැඩම කරලා ඉන්නවයි කිය. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දකින්නවා තියා බුද්ධ කියන වචනේ ඇහෙනවටවත් මේ ආලවක කැමති නැහැ. හොදටම කේන්ති ගිය. සමාගමය අතරමඟ නැවැත්තුවා. නැවතත් ආලවක තමාගේ නිවස කරා පැමිණෙනවා. ගේට්ටුව ළඟදීම දැක්ක බුදුරජාණන් වහන්සේ තම නිවස තුල ආසනයක වැඩ ඉන්නවා. සරමක් කැහැපොට ගහගත්ත වේගයෙන් ගියා. ගිය ගමම්ම කිව්වා නික්කම සමනාති යනවා යන්නේ එළියට. බුදුරජාණන් වහන්සේ ආසනයෙන් නැගිටිනවා. පින් බලාගෙන සිනහ මුසුමෝනි මහා කරුණාවයි මහා මෛත්‍රියයි සිටේ සෙමින් පියමන් කරනවා. නැවතත් ජේතවනාරාමේ දක්වා වැඩම කරන්න. බුදුරජාණන් වහන්සේ ආලවකගේ නිවසේ මිදුලට පය තබන්න හදනකොටම ආලවක කේන්තියෙන් වෛරයෙන් කියනවා පවිස සමනාති දැන් එනවා එන්න ඇතුළට. බුදුරජාණන් වහන්සේ ආලවකට කීකරු ආපසු හැරෙනවා. බිම් බලාගෙන සිනහ මුසු මොහොනින් මහා කරුණාවයි මහා මෛත්‍රියයි සිටේ සෙමින් පියමන් කරනවා තමා වැඩ සිටි ආසනය දක්වා. ආසනයේ වැඩ ඉදින්න හදනකොටම මේ ආලවක නැවතත් කියනවා ဒ ුතියම්පිකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒ තදවෝච නික්කම සමනාති යනෝ යන්නේ එළියට. බුදුරජාණන් වහන්සේ තුන් පාරක් එළියට වැඩම කෙරෙව්වා. තුන් පාරක් ඇතුළට වැඩම කෙරෙව්වා. හතරවෙනි වර බුදුහාමුදුරුවෝ ආසනයේ වැඩ ඉන්නවා. නැවතත් මේ ආලවක එළියට යන්න කියන. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ආලවකට පවසනවා මම එළියට යන්නේ නැහැ. උඹට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරපන් මට. එහෙමනම් මම දැන් ඔබ වහන්සේගෙන් ප්‍රශ්න වගේක් අහනවා. මට උත්තර දෙන්න. උත්තර දී ගන්න බැරි වුණොත් චිත්තං වා කිපෙය්‍ය හදයං වා පාලෙය්‍ය පාදේසුවා ගයත්වා පාරගංගායන් කිපෙය්‍ය. ඔබ වහන්සේගේ හදවත මම දෙකට පලනවා මෙතන. පින්වතුනි, මේ විශ්වය තුල අති පිහිසුණු ආයුධ හතරයි තියෙන්නේ. එකක් මාරයට, අනික සක්‍රයට, අනික විෂ්ණුට, අනික මේ ආලවකට. ආලවකගේ ආයුධය වේලායුධය. දමල ගැහුවොත් ආකාශයට වසර 12ක් වැස්ස නැහැ. පොළොවට ගැහුවොත් සතා සිව්පාවා තුරුලතා මැරෙන්න පටන් ගන්නවා. මොහොතට ගැහුවොත් මොහොතේ වතුර හිඳෙනවා. ඒ තරම් අති පිහිසුණු ආයුධයක් තිබෙනවා ආලවකට වේලායුධය කියන. බුදුරජාණන් වහන්සේ බව හොඳට දන්නවා. බුදුහාමුදුරුවෝ ආලවකට පවසනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මම පිළිතුරු දෙන්නම්. ආලවක අසන ලද පළවෙනි ප්‍රශ්නය. ඒට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුරක්
මම මගේ මාතෘකා වශයෙන් මුලින් සඳහන් කළා. ඒ ප්‍රශ්නය පිළිතුරක් සාකච්ඡා කිරීමට ප්‍රථම ආලවක දමනයට ප්‍රවේශ වුණ ක්‍රමවේදය පිළිබඳව යමක් විමසා බැලිය යුතුයි. අපේ බුදුහාමුදුරුවෝ ජීවිතේ විශ්වාස කළ දර්ශනයක් තිබුණා. ඒ තමයි ඕනම බිහිසුණු චරිතයක් තුළ සත්පුරුෂයෙක් සැඟවී ජීවත් වෙනවා. ඒ සත්පුරුෂයා එළියට ගැනීම ශාස්ත්‍රවරයෙක් හැටියට මගේ එකම වගකීම. පින්වතුනි, ආලවක, සච්චක, අඟුලිමාල, පටාචාරාව, රජ්ජුමාලාව අපට බෞද්ධ සාහිත්‍යයේ මුණ ගැහුණේ බුදුරජාණන් වහන්සේ පිහිටපු මේ දර්ශනය නිසා. එසේ පිහිටන්න හේතුවක් තිබුණා. ඔබත් මමත් මේ ලෝකේ උත්පත්තිය ලැබුවයින් පස්සේ පින්වතුනි අපි ප්‍රධාන කාරණා දෙකක් උරුම කරගෙන උපදින්න. එකක් තමයි ප්‍රඥාව, හොඳ නරක වෙන් කරගන්න අවශ්‍ය ප්‍රඥාව. අනික තමයි පින්වතුනි කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, උදාර මානව ගුණධර්ම වලින් පිරිච්ච හිතක් උරුම කරගෙනයි ඔබ මෙලව එළිය දැක්කේ. මොකටද මේ ලෝකයට ආදරය කරන්න ඕන? මේ ලෝකයට දයාබර වෙන්න ඕන. මේ ලෝකයට ලෙන්ගතුව කටයුතු කරන්න ඕන. ඒකට අවශ්‍ය හිතක් අප උරුම කරගෙන මෙලව එළිය දකින්න. පින්වතුනි, ලෝකෙ උපදින්නේ හැම විටම අහිංසකයි. හැබැයි මේ තිත්ත ලෝකය කරන්නේ අහිංසක සිත් වට කරගෙන ඒ මත බිහිසුණු චරිත නිර්මාණය කරනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ ලෝකේ මෙලව එළිය දකින වෙලාවේ පෙර ආත්මේ හරියට පින් කරලා ඒට ලැබිච්ච ලාභයක් ඇටියට මෙලව එළිය දකින අහිංසකයින් මේ තිත්ත සමාජය බලහත්කාරයෙන් පටවන බිහිසුණු චරිතයින් කරලා අහිංසකයින් නැවත එළියට ගන්න ඕන. මේ දර්ශනයේ බුදුහාරෝ තදින් පිහිටිය. මතකයි නේද පින්වතුනි අඟුලිමාල කතාව? අඟුලිමාල කියලා කියන්නේ එදා දිසාපාමොක් තක්ෂිලාවේ හිටපු අහිංසකම දරුවා. කොච්චරනම් අහිංසකද කියනවනම් ගුරු ලොගෝමි නම් මහා පඬිවරයා පොළොන්නරු යුගයේදී ලිව්වස අමාවතුර කියලා සාහිත්‍ය ග්‍රන්ථය. අමාවතුර ලියන ගුරු ලොගෝමි අඟුලිමාල දමනය ලියන්න ගියා. දිසාපාමොක් කියන අහිංසකට ඇඟිලිමාලයක් කපානෙන්න ගුරු පූජාවට. ඒ වෙලාවේ අහිංසක කියනවා ගුරුතුමාට අපි අන්නට හිංසා නොකරන කුලේ උපන්නම්. ගුරුතුමනි, අපි අනුන්ට හිංසා කරන කුලවලයි නෙවෙයි. අපි අහිංසක අම්මලගේ තාත්තලගේ දරුවෝ. මට බෑ අනුන්ගේ ජීවිත නැති කරන්න. එහෙත් පින්වතුනි, ගුරු පූජාව පැහැර හැරීම බරපතල වරදක් කොට ප්‍රකාශ කළාට පසුව එදා මේ ලෝකේ ජීවත් වෙච්ච අහිංසකම චරිතය අඟුලිමාල නම් මිනි මරුවෙක් බවට පරිවර්තනය වුණා. අහිංසක අඟුලිමාල කලේ පන්තියේ ළමයි නෙවෙයි. මේ තක්ෂිලාවේ දිසාපාමු ලෝකේ අහිංසකම චරිතය අරගෙන ඒ මත අඟුලිමාල නම් මිනි මරුවෙක් නිර්මාණය කරන විට අපේ ලෝතුර බුදුරජාණන් වහන්සේ එම අඟුලිමාලම අරගත්තා. අඟුලිමාල නැති කළා. ඒ තුල සැඟවී සිටිය අහිංසකට නැවත ජීවය ලබා දෙමින් අඟුලිමාල රහතන් වහන්සේ ලෝකයට නිර්මාණය කරලා පෙන්වුවා.
එක ගුරුවරයෙක් අහිංසක අඟුලිමාල කළා. තව ගුරුවරයෙක් ඒ අපේ බුදුහාමුදුරුවෝ. එදා මන්තානි පැමිණියටත් භාර්ගව බමුණටත් දාව උපන් අහිංසකට නැවත මේ මිහි මත ජීවත් වීමේ වරම ලබා දුන්නා. මේ දර්ශනේ බුදුහාරොත් තදින් පිහිටියා. ඒ නිසා මේ දර්ශනේ පිහිටලයි එදා ආලවක මොන ගැහෙන්න වැඩම කළේ. පින්වතුනි, ආලවකට ධර්ම දේශනාව පටන් ගත්තේ ආලවක නිවසට පැමිණිච්ච වෙලාවේ ඉඳලමයි. ඒක නිහඬ ධර්ම දේශනාවක්. ආලවකට බණ කියන්න බෑ. ගිනිගෙන දැවෙන හිතක් තියෙන. වෛරය, ක්‍රෝධය ගිනිගත් හිතකට බණ කියන්න බෑ. මේ ලෝකේ පහළ වුණ ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයා අපේ බුදුහාමුදුරුවෝ. ඔය බටහිර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනස පිළිබඳ පසුකාලීනව විග්‍රහයක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් පින්වතුනි, පුජ්‍යල මනස පිළිබඳ මේ විශ්වයේ නිවැරදිම ප්‍රාමාණික විග්‍රහ ඉදිරිපත් කළේ අපේ ලෞතර බුදුහාමුදුරුවෝ. මේ ලෝකේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම මනෝවිද්‍යාඥයා බුදුහාමුදුරුවෝ ආලෝකයේ මනස මනවින් තේරුම් ගත්තා. ඒ මනසේ ගිනි නිවන්නෝ නිහඬ ධර්ම දේශනාවක් පැවැත්වුවා. මොකද්ද නිහඬ ධර්ම දේශනාව? ආලවක කියන දේ කළා. ආලවකට කීකරු වුණා. ආලවකට පොඩි අනුකම්පාවක් ඇති වෙනවා. තුන් ලෝකේටම අග්‍ර ලෞතර බුදුහාමුදුරුවෝ මට අද කීකරුයි. ආලෝකයේ හිතේ ගිනි ටික ටික නෙවෙන්න පටන් ගත්තා. දහම් නැමැති බිජුවට රෝපණය කරන්න පුළුවන් සරුසාර කිතක් බවට ආලවගේ මනස නිර්මාණය කරගෙන වාටික ධර්ම දේශනාව ආරම්භ කළා. පළවෙනි ප්‍රශ්නේ අහනවා බුදුහාරවන්ගෙන්, ආලවක ඔබ වහන්සේ කියන්න බලන්න දන්නවනම් කිං සූද විත්තං පුරිසස්ස සෙට්ටං, මේ ලෝකෙ මිනිහෙකුට තියෙන ප්‍රධාන ධනය කුමක්ද කියලා. බුදුහාර උත්තරයක් දෙනවා ආලවකට, මම දන්නවා ආලවක. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං, ආලවක මිනිහෙකුට තියෙන ප්‍රධාන ධනය ශ්‍රද්ධාවයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ලෝකේ හරි සංකීර්ණයි, ඊටත් වඩා සංකරයි, සමාචාර වලට වඩා විෂමාචාර පිරිච්ච ලෝකයක්. මේ ලෝකේ ජීවත් වෙන්න කොච්චර භෞතික සැප සම්පත් ඕනද, කොච්චර ධනෙ තියෙන්න ඕනද, ඒ බව දැනත් බුදුහාමුදුරුවෝ ආලවකට උගන්වන්නේ නැත්තේ ඇයි? ආලවක ප්‍රධාන ධනය සල්ලි, ප්‍රධාන ධනය රුපියල්, ප්‍රධාන ධනය කහවණු. ඇයි එහෙම උගන්වන්නේ නැත්තේ? පින්වතුනි, අද මෙම යුග දිවියටපත් වෙලා වසර 20ක් සමරන සුසිත් චන්දන ජානකී දින්රුක්සි කියන මේ පින්වත් දෙපළ වාත් අදින් විශ්වාස කරනවා ඇත්තටම ශ්‍රද්ධාව තිබෙන උදවිය කියලා. මේ බණහන පින්වතුන් බණහන් ආවේ ශ්‍රද්ධාව තියෙන නිසා. පින්වතුනි, ඇයි මේ ශ්‍රද්ධාව ප්‍රධාන ධනෙ කියලා කියන්නේ? ශ්‍රද්ධාව තෝරන බණ පොත ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් පිළිබඳව ඇති කරගන්න විශ්වාසය මත පදනම් වුණ සිත තුළ පහළ වෙන අසිරිමත් වූ චෛතසිකයකට ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ පිළිබඳ විශ්වාසයක් ගොඩනගාගන්නේ කොහොමද අපි? බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකේ පහළ වුණ මහා සීලවන්තයා, මහා කරුණාවන්තයා, මහා ප්‍රඥාවන්තයා. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශන වලින් අගතම්පත් උත්තමයන් වහන්සේ බුදුහාමුදුරුවෝ.
බුදුහාරෝ කවදාකවත් අපට බොරු කරලත් නැහැ, බොරු කියලත් නැහැ. යථාවාදී තථාකාරී. මෙන්න මේ ගුණ ගැන හිතන බුද්ධ ශ්‍රාවකයා තම ශාස්ත්‍රවරයා ලෙස බුදුහාරෝ විශ්වාස කරනවා. හේතු කාරණා සහිතව ඒ විශ්වාසයටයි ශ්‍රද්ධාව කියන්නේ. ලෝකේ තවත් දේවවාදී ආගම් තියෙනවා. ඒ උදවියට සමහර අයට විශ්වාස කරන්න හේතු කාරණා නැහැ. අන්ධ විශ්වාසයක්. ඒකට කියන්නේ භක්තිය කියලා. බුද්ධ ශ්‍රාවකයා භක්තිවන්තයෙක් නොවේ. බුද්ධ ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්තයෙක්. මොකක්ද විශේෂ ලක්ෂණය? හේතු කාරණා සහිතවයි බුදුහාරෝ විශ්වාස කරන්නේ. ධර්ම රත්නයේ පිළිපද කොහොමද විශ්වාසයක් ගොඩනගා ගන්න? පින්වතුනි, බුදුහාමුදුරුවෝ වසර 45 තිස්සේ දේශනා කොට වදාළ 80000 ධර්මස්කන්ධ සූත්‍ර විනය අභිධර්මයේ කියලා පිටකත්‍රයකට සංග්‍රහ කළ දේශනාව මේ ලෝකේ පරම සත්‍යය. කවුරුවත් බොරු කරලත් නැහැ, බොරු කරන්නත් බැහැ. එය පරම සත්‍ය බවට පත්වන්නේ වෙන මොනම දෙයක් නිසාවත් නොව ඒ බුදුහාරවන්ගේ පෞද්ගලික නිර්මාණයක් නොවන නිසා. සත්‍ය කවදාකවත් කාටවත් ලෝකේ අලුතෙන් නිර්මාණය කරන්න බෑ. සත්‍ය සදාකාලිකයි. සත්‍ය වර එක අසත්‍යයෙන් වැහෙන්න පුළුවන්. මායාව විසින් වට කරගන්න පුළුවන්. බුදුහාරෝ ලෝකෝත්තර ඥානයෙන් දැක්කා සත්‍ය අසත්‍ය විසින් වසාගෙන, සත්‍ය මායාව විසින් වට කරගෙන, ඒ අසත්‍යයත් මායාවත් අයින් කරලා අපට උරුම, අපට හිමි, අපට අයිති සත්‍ය මත කරලා දුන්නා. ඒ නිසා පින්වත්නි, බුදුහාරෝ දේශනා කොට වදාළ මේ සත්‍ය ලෝකේ කාටවත් බොරු කරන්නත් බෑ. කවුරුවත් ඒකට මේ සත්‍ය බොරුවක් කියලා ඔප්පු කරන්නත් බෑ. සංඝ රත්නයේ පිළිබඳ විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද? සංඝයාගේ සීලාදී ගුණ ගැන හිතන බුද්ධ ශ්‍රාවකයා ඒ ශ්‍රාවක සංඝයා කොට සලකනවා. පින්වත්නි, මේක දිග කතාවක් මම කෙටියෙන් කිව්වේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් පිළිබඳව හේතු කාරණා සහිතව හිත තුළ උපන් විශ්වාසයේ මත පදනම් වුණ චෛතසිකයකට. මෙන්න මෙතන ඉඳන් තමයි මතක තබා ගන්න ඕන. පුජ්‍යල මනස ප්‍රඥාවට ගමන් කරන්නේ ශ්‍රද්ධාව මුල් කොටගෙන. ශ්‍රද්ධාව මත තමයි ප්‍රඥාව නිර්මාණය වෙන්නේ. ප්‍රඥාව තමයි ලෝකේ තීන්දුවා තීරණ ගන්න. ප්‍රඥාව මොන තීන්දුව තීරණ ගත්තත් එයා ක්‍රියාත්මක කරන්න ඉස්සරලා ශ්‍රද්ධාවෙන් විමසා බලනවා කරන්න දෙපාද කියලා. ශ්‍රද්ධාව ඉඩ දෙන්නේ ප්‍රඥාවට මොනම තීන්දුවක්වත් මොනම තීරණයක්වත් ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කලයින් පසුව මේ මානව සමාජයටත්, සත්ත්ව ලෝකයටත්, සබාධමටත්, පරිසරයටත් අහිත කරයි නම් මොනම තීන්දුවක්වත් ක්‍රියාත්මක කරන්න ශ්‍රද්ධාව ප්‍රඥාවට ඉඩ දෙන්නේ. ප්‍රඥාවේ අවසර, ශ්‍රද්ධාවේ අවසර නැතුව ප්‍රඥාවට තනියම තීන්දුව ගත්තට ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ශ්‍රද්ධාව තමයි ඒකේ පදනම. බලන්නකො පින්වතුනි, අපේ බුදුහාමුදුරුවෝ කොච්චර දුර කල්පනා කරලා බලලාද මේ කියන්නේ? ශ්‍රද්ධාව මතයි ප්‍රඥාව නිර්මාණය වන්නේ. ඒ ප්‍රඥාවන්තයා ගන්න සෑම තීන්දුවක්ම, සෑම තීරණයක්ම ශ්‍රද්ධාවේ උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක කරන්න. එතකොටයි මේ ලෝකයේ සුවපත් වෙන්නේ. මේ වර්තමාන ලෝකයේ දිහා බලන්න ගිනිගෙන දැවෙන ලෝකයක් අද ලෝකයේම ගිනිගෙන දැවෙනවා. මොකක්ද හේතුව?
මිනිස්සුන්ට ප්‍රඥාව කෙලවරක් නැහැ. ඕන තරම් ඒ පිළිබඳව මිනිස්සුන්ට ප්‍රඥාව තියෙනවා. හැබැයි පින්වතුනි ඒ ප්‍රඥාව මෙහෙවන්න ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැති ප්‍රඥාව පමණක් තිබෙන නිසා අද ලෝකයේ ගිනිගෙන දැවෙනවා. බලන්නකො අද වෙන ලෝක කොච්චර යුද්ධද කියන. මම මේ කියන්නේ බුදුහාමුදුරුවෝ මුළුමහත් ලෝකෙට වකු ගන්නපු ශ්‍රද්ධාව මත පදනම් වුණ ප්‍රඥාව තමයි මේ ලෝකයේ සෝපත් කළේ. සමහර විට සමහර මිනිස්සු ගම්වලත් ජීවත් වෙනවා. ප්‍රඥාව කෙලවරක් නැහැ. ලොකු උපාධි, ලොකු සහතික, ලොකු පඩි, ලොකු රැකියාව. හැබැයි ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැතුව ප්‍රඥාව පමණක් තියනවා නම් ඒ උදවියට මොනවද හිතෙන්නේ? ඕනම දෙයක් ක්‍රියාත්මක කරනවා. ඒ මානව හිතවාදීද නැද්ද? මේ සබාදහමට මේ පරිසරයට හිතවත්ද නැද්ද කියලා විමසා බලන්න. ශ්‍රද්ධාව නම් දෙහැමි උපදේශකවරයෙක් තුළ නැහැ. ඒ නිසා පින්වතුනි ඔබත් මම ජීවත් වෙන මේ වර්තමාන ලෝකය බිහිසුණු ගිනිගෙන දැවෙන ලෝකයක් බවට නිර්මාණය වී තිබෙන්නේ ප්‍රඥාව කෙලවරක් නැති, එහෙත් ශ්‍රද්ධාව නැති පුහු උගත්තු නිසා. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමබර වෙන්න ඕන. අද විවාහ දිවිය සමරන 20 වෙනි වසර ඒ උදවියට මේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් තිබෙනවා. ඒකයි මම මේ මාතෘකාව තෝරගත්තේ. එසේ ශ්‍රද්ධාව මත පදනම් වූ ප්‍රඥාවයි ලෝක ඉතිහාස අද දක්වා මේ ලෝකය දැහැමි ලෝකයක් බවට පත් කළේ. පින්වතුනි, ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් පුජ්‍යල මනසක සමබර වන විට ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍ර සමග ගුණධර්ම මිශ්‍ර වෙන්න ඕන. ක්‍රිස්තු වර්ෂ 13 වෙනි සියවස ඒ දඹදෙණි යුගයේ සිංහල භාෂාවට ව්‍යාකරණ පොතක් ලියනවා අනෝමදස්ස කියලා හාමුදුරු නමක්. ඒ අපට තිබෙන පැරණිම සහ එකම ව්‍යාකරණ ග්‍රන්ථය සිද්ධාන්ත සංග්‍රහය, ඒවත් සිතත් සංග්‍රහය. සිංහල ඉගෙනගෙන තිබෙන උදවියට මතක ඇති. මේ හාමුදුරුවෝ ව්‍යාකරණ ප්‍රයෝගයකට නිදසුනක් දෙන්න ගිහිල්ලා එක තැනකදී කියනවා ගතු ගතුද දුදනු සහ කටමැන සපුන් මෙන් කියලා. පින්වතුනි, හිමාලය වගේ විශාල වනාන්තරවල සර්පයෝ జాතියක් ජීවත් වෙනවා. ඒ සර්පයන්ගේ බෙල්ලේ මණිකක් තියෙනවා. ඒ මණිකේ වටිනාකම කාටවත් කියන්න බෑ. ලෝකයක් වටින මණිකක් තම ගෙරෙහි තබාගෙන එය පණමෙන් රකින්න විෂ ගෝර සර්පයෝ జాතියක් හිමාලය ජීවත් වෙනවා. මණික ලෝකයක් වටිනවා, වැඩක් නෑ සර්පෙක් අත. කාටවත් ගන්න බෑ. ගන්නවා නම් පළමුව අත මුඛයෙන් ඇතුළට ප්‍රවේශ කරන්නට ඕන. පළමුව ස්පර්ශ වන්නේ විෂ දල ඉනිහාට යන්න බෑ. හාමුදුරුවෝ කියනවා ගතු ගතුද දුදනු ගත් උගත්. ගත් කියේ ශිල්ප ශාස්ත්‍ර, උගත් ඉගෙන ගත්තොත් දුදනු ගුණධර්ම වලින් තොරව සහ කට බැන සපුන් මෙන් හරියට කණ්ඨ මාණික්‍ය සහිත සර්පය වගේ කියන. කණ්ඨ කියන්නේ බෙල්ලට, මාණික්‍ය මණික, ඉලෙහි මණිකක් තියෙන සර්පය. අර මණික වටිනවා ලෝකයක් වැඩක් නෑ සර්පෙක් අත. කාටවත් ගන්න බෑ. ගත්තත් ඒක yaadෙන්නේ නෑ. පින්වතුනි, ශිල්ප ශාස්ත්‍ර ඥාන වටිනවා. ඒට සාපේක්ෂකව සමාන්තරව ඒ හිත් තුළ ගුණධර්ම තිබෙනවා. ඒ ශිල්ප ශාස්ත්‍ර ඥාන සම ගුණධර්ම නැත්නම් හරියට අර කණ්ඨ මාණික්‍ය සහිත සර්පය වගේ. ශිල්ප ශාස්ත්‍ර ඥාන වටිනවා, වැඩක් නෑ, ගුණධර්ම නෑ.
ඒ නිසා ඉගෙන ගන්න දරුවෝ මතක තියාගන්න. ගුරුවරු මතක තියාගන්න. දෙමව්පියෝ වැඩිහිටියෝ මතක තියාගන්න. උදෑසන නැගෙනහිරින් නිරූපායන්වත් ඉස්සරලා මේ මල් වගේ සිත් ඇති අහිංසක දරුවෝ දරන්න බැරි තරම් පොත් බෑගයක් කරමත තබාගෙන දිනපතා පාසලට පියමන් කරනවා. දිනපතා පාසලෙන් ශිල්ප උරා ගන්නවා. ඊට පස්සේ අමතර පන්ති. මේ දැන් දරුවන්ට හරියමන් කෑමක් බීමක් නැහැ. අමතර පන්ති වල ගිහිල්ලා දරන්න බැරි තරම් ශිල්ප ඥානය තමන්ගේ මොළය තුල හිර කරගෙන ඈත බටහිර අහසේ හිරු සැඟවි ගොස් අන්ධකාරය ලෝකය වෙලා ගත්තට පසු මේ මල් වගේ සිත් ඇති අහිංසක දරුවෝ දරන්න බැරි තරම් ශිල්ප ඥානය සිත් තුළ හිර කරගෙන අඳුරේ අතපත ගාමින් නැවතත් තමාගේ නිවස කරා පැමිණෙනවා. පින්වතුනි, මේ දරුවන්ට ඔය ලබා දෙන ශිල්ප ශාස්ත්‍ර ඥානයට දශමයක් හෝ වැඩි ගුණධර්ම පුහුණු නොකොළොත් ඔබ මේ ලෝකයට දායාද කරන්නේ කන්ට මාණික්‍ය සහිත සර්පය. ඒ නිසා සිංහල පොළවේ කවියෙක් කිව්වා මේ ලෝකයේ මේ විශ්වයේ අධ්‍යාපනයට දෙන්න පුළුවන් නිවැරදි මාර්ගකටනේ දුන්නේ සිංහල පොළවේ කවි. ඒ සීතාවක යුගය සුභාසිතය අලගේ වන්න මුඛ වේති. ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතාගරු ගුණයත් ඥානයත් දෙකම තියෙනවා නම් එහෙම දරුවෝ මේ මව් පොළව මේ මාතෘ භූමිය ආදරයෙන් වැළඳගත්තයි කියන. ඒ නිසා පින්වතුනි, ඔය බටහිර නිර්වචන තිබෙනවා අධ්‍යාපනය anu දැනුමයි කියන. ඒවා ප්‍රාමාණික නිර්වචන නොවේ. දරුවනේ ලෝකේ කොහෙ ගියත් බය නැතුව කියන්නේ අධ්‍යාපනයට නිවැරදිම ප්‍රාමාණික අර්ථකථනය කෙනෙක් දුන්නා නම් ඒ සිංහල පොළවේ කවි. ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතාගරු. පින්වතුනි, මේ අපේ අධ්‍යාපනය ඔබත් මම ජීවත් වෙන වර්තමාන ලෝකය අද බිහිසුණු ගිනිගෙන දැවෙන ලෝකයක් බවට නිර්මාණය වී තිබෙන්නේ ශිල්ප ශාස්ත්‍ර ඥාන කෙලවරක් නැති ඒ ගුණධර්ම නැති පුහු උගත්තු නිසා. ඒ නිසා පින්වතුනි, ශ්‍රද්ධාව මත පදනම් වුණ ප්‍රඥාව ගුණධර්ම මත පදනම් වුණ ඥානයක් තමයි මේ ලෝකයේ සෝපත් කළේ. අද යුග දෙවියට පත් වී 20 වනි වසර සමර ඒ දම්පතීන් ඉවල ඔය කියන ගුණධර්ම සිත් තුළ දරාගෙන ජීවත් වෙන චරිත හැටියටයි මම දකින්නේ. පින්වතුනි, ආලවක ප්‍රශ්න 13ක් ඇහුවා. සියල්ල සාකච්ඡා කිරීමට වෙලාව නෙවෙයි. ධර්ම දේශනාවගේ කෙලවර ආලවක බුදුහාමුදුරු ඉදිරියේ දනින් වැටෙනවා. සිරිපතුල් සිප ගන්නවා. සිරිපතුල් වෙනද ගන්නවා. අඩන්න පටන් ගන්නවා. ඉකිගසමින් කඳුළු සලමින් කියන්න පටන් ගත්තා. අභික්ඛන්තම්බෝ ගෝතම, අභික්ඛන්තම්බෝ ගෝතම, සේයතාපිබෝ ගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය, පටිච්චන්නං වා විවරේය, මූලසවා මග්ගං ආටික්කේය, අන්ධකාරේ තේලපජ්ජෝතං ධාරේය, අජ්ජතගේ පානුපේතං සරණං ගතන්ති. අනේ බුදුහාමුදුරුවනේ, මට සමා වෙන්න. ඔබ වහන්සේගෙන් මම අසන ලද ප්‍රශ්නවලට දුන්න පිළිතුරු මොන වගේද කියනවා නම් හරියට යටි කුරුකල භාජනයක් උඩු කුරු කරලා පෙන්නුවා වගේ, වහපු භාජනයක පියන ඇරලා පෙන්නුවා වගේ, අඳුරු කුටියක පහනක් දැල්ලුවා වගේ
මම්මුලා උගල පාර කියා දුන්නා වගේ අනේ බුදුහාමුදුරුවනේ මට සමා වෙන්න මං අද ඉඳන් ඔබ වහන්සේ සරණ යනවා මාව ගෝලෙක් කරගන්න. පින්වතුනි බෑපන් එළියට කියපු ආලවක පැයක් යන විට අපේ ලෝතුර බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් මත වැඩ වැටි සිරිපතුල් සිපගෙන සිරිපතුල් වැළඳගෙන හඬමින් කඳුළු සලමින් මේ යාචනාව කළා. ආලවක නම් වූ භීෂණ යක්ෂයා නැති කළා. ඒ තුල සැඟවී සිටිය ආලවක නම් වූ සදහවත් ප්‍රඥාවන්තයා සෙමින් එළියට අරගත්තා. සඳ ඇති රැයක සඳ රැස් වැටෙන විට නිසායාමේ රාත්‍රියේ විල්වල කුමුදු මල් විකසිත වෙනවා. කුමුදු මල් පිපෙන විට එයින් ගලන සුවඳත් එයින් ගිලිහෙන සුන්දරත්වයත් මේ පරිසරයේ චමත්කාර ජනක පරිසරයක් බවට නිර්මාණය වෙනවා. සඳ මඩල අඳුරු වලාවකින් වසාගත්තොත් සඳ රැස් කුමුදු මල් කරා ගලන්නේ. එවිට කුමුදු මල් මනා කොට විකසිත වෙන්නේ. එවිට ලෝකයේ සුන්දර වෙන්නේ. ඡන්ද මාරුතයක් ඇවිත් සඳ මඩල වසාගත් අඳුරු වලාව පැත්තකට තල්ලු කරලා දැම්මොත් නැවතත් සඳ රැස් කුමුදු මල් කරා ගලන්න පටන් ගන්නවා. කුමුදු මල් මනා කොට විකසිත වෙනවා. ලෝකයේ සුන්දර වෙනවා. බුදුරජාණන් වහන්සේ නැමැති පිරුණු සඳින් ගලාගෙන ගිය ධර්මයේ නැමැති සඳ රැස් ආලෝකයේ සිත නැමැති පොකුණ තුල නොපිපී තිබුණ ප්‍රඥාව නැමැති කුමුදු කැකුල විකසිත වෙන්න පටන් ගත්තා. ඒ වසාගෙන හිටිය අවිද්‍යාව නැමැති ඝන වලාව පැත්තකට තල්ලු වෙලා ගියා. ආලවක බුදුහාමුදුරු සරණ ගියා. පින්වතුනි මේ බුදුහාරුවන්ගේ පුරිස ධම්ම සාරති ගුණය ලෝකෙ ගින්දර හරි සැරයි සීතල වතුරට පරාදයි. සීතල වතුරත් සමග සටන් කොට ගින්දර ජයගත්ත ලෝකයක් නෑ. ජයගත්තේ සීතල වතුර. බීසුන ගින්දර පෙරදුනා. අඳුරත් ආලෝකයක් ලං වෙච්ච හැමදාම ඒ අඳුර ආලෝකයට බය පැනලා ගියා. අඳුර කුටියකට පානක් අරගෙන යන්න. පාන් ආලෝකයේ කෙළවර දක්වා අඳුර පැන යනවා. අඳුර ගමන් කළේ ආලෝකයට පසුපසු. අඳුරත් ආලෝකයක් සටන් කරලා අඳුර ජයගත්ත ලෝකයක් නෑ. පින්වතුනි කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් උත්තරීතර මානව ගුණධර්ම වලින් පිරිච්ච හිතකට පුළුවන් තෙත්තුන සිතකට පුළුවන් වෛරයෙන් ක්‍රෝධයෙන් පරිගැනීමෙන් දැල්වෙන මනසක ගින්දර නිවා දමන්න. ඒ මේ ධර්ම දේශනාවේ විශ්ව සාධාරණ ධර්මතාවය. මේ ධර්ම දේශනාව අපට තදින් ආරාධනා කරනවා. සිත් තුළ වෛරයේ ක්‍රෝධයේ බීසුන ගිනිදැන් නිමන්න උත්තරීතර මෛත්‍රී කරුණාවේ සීතල ජලයට ඉඩ දෙන්න. ඒක ඔබ සතුව පවතින කාරණාවක්. පින්වතුනි වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ භූමිකාව තමයි ඕනම දරදඬු කරකස චරිතයක් අරගෙන ඒ තුල සංගවී සිටින එදා මෙලව එළිය දකින දවසේ මව් කුසකින් බිහි වෙච්ච පෙර භවයේ අරියට පින් කරලා අපට උරුම කරගත්ත ඒ අහිංසකයින් නැවත එළියට ගන්න එක වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ ගුරුවරුගේ භූමිකාව. හුඟක් බණ කියන්න ඕන නෑ. එක බණ පදයක් ඇති ජීවිතේ හදාගන්න. අපි තරම් බණ හපු රටක්
අපි තරම් බණ කියපු රටක් මේ විශ්වයේ කොහෙද තියෙන්නේ? අපි අද කොහෙද ඉන්නේ? පින්වතුනි, එක බණ පදයක් ඇති ජීවිතේ හදාගන්න. මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ තුර්කියෙන් පටන්ගෙන ඉරානයත් ඉරාකයත් ඇෆ්ගනිස්තානයත් පව කරගෙන ඉන්දියා පංජාබේ ඉන්දු ගඟේ නිම්නය දක්වා ආක්‍රමණය කළා. ලෝකේ මහා ගංගා 6ක් පව කළා. සියල්ලත්පත් කරගත්තා. ඉන්දියාවේ පංජාබේ ඉන්දු ගඟේ නිම්නේ පැමිණිච්ච ඇලෙක්සැන්ඩර් බෞද්ධ භික්ෂුවක් වැඩ ඉන්න ආරාමයකට ගියා. මේ බෞද්ධ භික්ෂුව ප්‍රශ්නයක් අහුවා. ඔබතුමා තුර්කියෙන් පටන් ගත්ත ගමන ඉරානයත් ඉරාකයත් ඇෆ්ගනිස්තානයත් පව කරගෙන අද ඉන්දු ගඟේ නිම්නය දක්වා පැමිණ තිබෙනවා. ලෝකේ මා ගංගා 6ක් පව කළා. සියල්ලත්පත් කරගත්තා. විශාල යුද්ධයක් කළා. විශාල පිරිසක් මැරුණා. ඔබතුමා තමයි දැන් මහා අධිරාජ්‍යය. මෙපමණ ධනය භුක්ති විඳින්න ඔබතුමා අවුරුදු කෝටි ගණනක් මේ විශ්වයේ ජීවත් වෙන්න ඕන. එපමණ කලක් ජීවත් වෙනවද කියලා ඇහුවා. ඇලෙක්සැන්ඩර්ට උත්තර නැහැ. ඇලෙක්සැන්ඩර් නිහඬයි. ඇලෙක්සැන්ඩර් බිම්බලා ගත්තා. ඇලෙක්සැන්ඩර් ආපසු හැරුණා. ආරාමයෙන් පිට වුණා. තමගේ උපන් නගරේ කරා යන. උපන් නගරය මැසිඩෝනියාව. ඇලෙක්සැන්ඩර්ට මැසිඩෝනියාවට යන ගමනේ අතරමඟ හමු වෙනවා සුසා කියලා නගරයක්. ඒ නගරයේ තියෙනවා සොහන් කොටක්. මේ සොහන් කොට අයිති සයිරස් කියලා රජ කෙනෙකුට. ඒ සයිරස් කියලා කියන්නේ ඇලෙක්සැන්ඩර් සහෝගේ පියා පිලිප් රජු. මේ දෙනවතෙන් අධිරාජ්‍යයක් ගොඩනැගුවේ ඊට ප්‍රථම අධිරාජ්‍යය බිඳ දමලා. ඒ තමයි පර්සියානු අධිරාජ්‍යය. අද ඒට කියන්නේ ඉරානය කියලා. පර්සියානු අධිරාජ්‍යය නිර්මාණය කළේ සයිරස් රජු. ඒ සයිරස් රජු හදපු අධිරාජ්‍යය බිඳ දමලා ඇලෙක්සැන්ඩර් ඕගේ පියා පිලිප් රජු අලුතෙන් අධිරාජ්‍යය නිර්මාණය කළේ. සයිරස්ගේ සොහොන් කොටයි මේ තියෙන්නේ. සයිරස් මැරෙන්න ඉස්සල්ලා කිව්වා මා මිය ගියයින් පසුව මගේ සොහොන් කොටේ මෙන්න මේ පුංචි පේලි 4 ලියන්න කියලා. පේලි 4ක් ලියලා තිබුණා. ඒ පේලි 4 තිබුණා එම්බල මිනිස ඔබ කවුරුන් හෝ වේවා ඔබ කොහේ සිට පැමිණියේ හෝ වේවා පර්සියානු අධිරාජ්‍ය ගොඩනැගු සයිරස් රජ මම බව දැනගන්න. මගේ මල කඩ තැන්පත් කොට තිබෙන මේ බිම් කඩ ආක්‍රමණය කරන්න එපා. ඇලෙක්සැන්ඩර් මේ දිහා බලාගෙන ඉන්නවා. ඇලෙක්සැන්ඩර්ගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙනවා. ඉකිගසමින් අඬනවා. මොනවද මම මේ කළේ? මේ විශාල යුද්ධයක් කළා විශාල පිරිසක් නැලුවා. මේ සයිරස් ඉල්ලන්නේ මොකද්ද? මමත් අධිරාජ්‍යය. මම හදපු අධිරාජ්‍යය උවත් උඹේ පියත් බිනදමල අලුතෙන් අධිරාජ්‍යයක් හැදුවේ. තුර්කියෙන් පටන් ගත්ත ගමන උඹලා ගියා ඉන්දියා පංජාබේ හින්දු ගඟේ නිම්නය දක්වා. ඒ ෂේරම ගනිල්ලා. මමත් අධිරාජ්‍යයේ මට මගේ මල කඳ තියාගන්න අඩිහයි ඩින් කෑල්ල මට දියා. මහා ඇලෙක්සැන්ඩර් මේ දිහා බලාගෙන ඉකිගසමින් අඬනවා. ඔහු එතනින් නැගිටිනවා. වැඩි දුරක් යන්න හම්බුන්නේ මහා ඇලෙක්සැන්ඩර් බැබිලෝනියාවේදී මිය ගියා. අවුරුදු 33යි ඇලෙක්සැන්ඩර් ජීවත් වුණේ. පින්වතුනි මට කියන්න ඕනාව තිබෙන්නේ ඇලෙක්සැන්ඩර්ගේ ජීවිත කතාව නෙවෙයි. මේක ලංකාව ජනප්‍රවාදගතව ලේඛනගතවත් මේ කතාව නෑ. මේක ಭಾರತೀಯ සරසවිකින් මම කියුවේ. ඇලෙක්සැන්ඩර් මැරෙන්න මොහොතකට ප්‍රථම අමතියන්ගේ ඉල්ලීම් 3ක් කළා. මා මිය ගියයි පසුව මගේ මල කඳ සොහන දක්වා අරගෙන යන්නට ඕන මෙරටේ දක්ෂම විශේෂඥම වෛද්‍යවරුන්ගේ කරමති. ඇයි? එදා තුර්කියෙන් පටන්ගෙන ඉරානයත් ඉරාකයත්
ඇෆ්ගනිස්තානයත් පහු කරගෙන හින්දු ගඟේ නිම්නය දක්වා ඉන්දිය ආක්‍රමණය කළ මේ මහා අධිරාජ්‍යාවත් ඒ රටේ දක්ෂම විශේෂඥම වෛද්‍යවරුන්ටවත් මරණයෙන් බේරාගත නොහැකි වුණා කියන පණිවිඩය මා මිය ගියයින් පසුව රටවැසියන්ට දෙන්න ඕන. මේ මගේ පළවෙනි ඉල්ලීම. මගේ මලකඳ සොහන දක්වා වෛද්‍යවරුන්ගේ කරමතින් අරගෙන යන්නට ඕන. මගේ දෙවෙනි ඉල්ලීම මා මිය ගියයින් පසුව මං රැස් කරගත්ත ධනය භාණ්ඩාගාරවල තිබෙනවා. ඒ සකල විද ධනය මගේ මලකඳ සොහන දක්වා අරගෙන යන මාවතේ දෙපස විසුරු ගන්න ඕන. ඇයි මහා ඇලෙක්සැන්ඩර්වත් රැස් කරගත්ත කිසිම ධනයක් යනකොට අරගෙන යන්නේ නැහැ කියන පණිවිඩය මා මිය ගියයින් පසු රටවැසියන්ට දෙන්න ඕන. ඒ මගේ දෙවෙනි ඉල්ලීම. මගේ තුන්වෙනි ඉල්ලීම මා මිය ගියයින් පසු මගේ දේහය බහලන මංජුසාවේ පෙට්ටිය වහන්න ඕන. අත් දෙක එළියට පේන්න තියෙන. ඇයි එදා මෙලව එළිය දකින්න දවසේ ඇලෙක්සැන්ඩර් ආවේ 37. අද මෙලව අතහැර යන දවසේ ඇලෙක්සැන්ඩර් යන්නේ 37. ඒ බව මා මිය ගියයින් පසුව රටවැසියන්ට දෙන්න ඕන. ඇලෙක්සැන්ඩර් නොපවසා මේ ප්‍රකාශ තුල සංගවා තිබුවා. මා යනකොට අරගෙන යන්නේ රැස් කරගත්ත කර්ම ශක්තිය පමණයි කියලා. මේ අපි වගේ අවුරුද්දාස් ගානක් බානාලා නෙවෙයි. මහා ඇලෙක්සැන්ඩර් වෙනස් වුණේ. එදා පංජාබේ බෞද්ධ භික්ෂුවක් එක ප්‍රශ්නයක් ඇහුවේ. එදා සුසා නගරේ සයිරස් රජුරුවන්ගේ සොහන් කොටේ තිබිච්ච පුංචි පීලි හතරක් මහා ඇලෙක්සැන්ඩර් වෙනස් වුණා. අපි අවුරුද්දාස් ගානක් බණ ඇහුවා. ඒ නිසා පින්වතුනි අපි එසේ වෙනස් වීමට සෝදානම්. ධර්ම ශ්‍රවණයකින් පසු ඇලෙක්සැන්ඩර් බුද්ධ ශ්‍රාවකයෙක් වේ. ඒ බුදුදහම මේ ලෝකේ ප්‍රඥාවන්තයින්ගේ දහමයි. මගේ ධර්මානුශාසනාව මම ඊට වඩා දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ ප්‍රකාශ කළේ දින කාලවක නම් වූ භීෂුවයක්සේ සම්මුඛ වීමට වැඩම කළ බුදුහාමුදුරුවෝ යාලවක දමනයට ප්‍රවේශ වන ක්‍රමවේදය පිළිබඳව ආලවක අසන ලද පළවෙනි ප්‍රශ්නය මේ ලෝකෙ මිනිහෙකුට තියෙන ප්‍රධාන ධනය ශ්‍රද්ධාවයි. එය අතිශය මානවවාදී චෛතසිකයක්. එය කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව උත්තරීතර ගුණධර්ම වලින් තෙත් තුන පෝෂණය වෙච්ච චෛතසිකයක්. ශ්‍රද්ධාව මානවවාදී. ඒ මතයි ප්‍රඥාව නිර්මාණය වන්නේ. ඒ ප්‍රඥාවන්තයා ගන්න සෑම තීන්දුවක්ම, සෑම තීරණයක්ම හැම විටම ශ්‍රද්ධාවෙන් විමසා බලලා කරන්නේ. ඒ ශ්‍රද්ධාව ප්‍රඥාවට උපදේශ සම්ප්‍රදානය කරන්නේ හැම විටම මේ ලෝකේ සුවපත් කරන්නේ. අද මේ ගිනිගෙන දැවෙන වර්තමාන මුළු මහත් ලෝකයට අවශ්‍ය කරන ප්‍රඥාව මෙච්චරයි. හොඳට විමසා බලන්න. ඒ ප්‍රඥාව ශ්‍රද්ධාව මත පදනම් නොවන නිසා, මානවවාදී නොවන නිසා ඒ ප්‍රඥාව අද ලෝකය එහෙම් පිටින්ම ගිනි ගොඩක් බවට පත් වෙලා තියෙනවා. බුදුදහමේ අගය අදයි ලෝකයට වටින්නේ. ඒ නිසා මගේ ධර්ම දේශනාවේ මේ ලෝකය පිළිබඳව, සත්වයන්ගේ ජීවිත කතා පිළිබඳව, මේ ලෝකයේ පවතින යථාර්ථය පිළිබඳව ඔබට මොනවා හරි අවබෝධයක් ලැබුණා නම්, එය මනසට දැනුණා නම්, ඔබට සැබෑවටම මනසට දර්ශනය වූ ජීවමාන ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලබාගත් ධර්ම අවබෝධය ලෞකික වශයෙන් පැහැපත් වූ ප්‍රසන්න වූ
ගත කිරීමට ලෝකෝත්තර වශයෙන් නිර්වාණාව බෝධය පිණිස හේතු වේවා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ලබාගත්තා වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයන් අද මෙම පින්කමේ දායකත්වයේ දරන 20 වෙනි වයස යුගදිවියටපත් වී සුසිත් චන්දන හා ජානකී දීප්ලුක්ෂි කියන මේ දෙපළගේ නමින් මියගිය විශේෂයෙන්ම ජානකී මහත්මියගේ ආදරණීය මස්සිනා හේමචන්ද්‍ර කතිරණ මහත්මයාණන් ඒ වගේම මෑණියන් W ශීලවතී මෑණියන් අතුරු කොට ඇති ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන් මේ විහාරයේ වැඩ සිට අපවත් වීවතාල ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේට මේ පින් ලැබේවා මේ පින් අනුමෝදන් වීමෙන් ඒ තමන්ගේ ආදරණීය මව්පියවරු ප්‍රධාන මළගේ ඥාතීන්ට උතුම් අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න. මේ රැස් කරගත්තා වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයන් පින්වත් ඔබ හැම දිනම ආරක්ෂා කරන විශේෂයෙන් මේ විහාරයේ බෝධීන් වහන්සේලා අධිග්‍රහිත දෙවියන් ප්‍රධාන කොට ඇති අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ගම්බාර පළාත්වාර ශාසන මාමක පින්ගන්නා කැමති සියලුම දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වීමෙන් අප්‍රමාණ සන්තෝෂයටපත් වෙන සුසිත් චන්දන ජානකී දීප්ලුක්ෂි කියන මේ දෙපළ ඒ දරුවන් දෙපළත් අනිකුත් මව්පියවරු ඥාතීන් හැමදෙනාමත් চিරාත් කාලයක් රැකදෙත්වා දෙවියෝ පතන බෝධියකින් බුදුන් දැක නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. මේ රැස් කරගත්තා වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයන් පින්වතුනි මොන පින්කම් කළත් අපි ගමේ පන්සලේ හාරවන්ට ආශිර්වාද කරන්න ඕන. මේක අද තදින් සාකච්ඡා කරන්න ඕන කාරණා. මේවා අද වෙනකොට මිනිස්සුන්ට අමතක වෙනවා. පොළොන්නරුවට ගියොත් බලන්න. පොළොන්නරුවේ පූජා භූමියේ තියෙන ලංකා තිලක පිළිමකි. එදා කලාකරුව ප්‍රතිමාව නිර්මාණය කළේ බුදුහාරමගේ චීවරයේ කොන ළඟම ඉන්න සිංහයාගේ පිට මතට වැටෙන. අදත් මේ ප්‍රතිමාව මහපැරකුම්බා කළ මේ ප්‍රතිමාව ලංකා තිලක පිළිමකේ තියෙනවා. එදා පොළොන්නරුවේ කලාකරුවා කිව්වා සිංහලයාට එවන කහසිවුරයි කියලා. ධාතුසේන රජුරෝ කියලා කියන්නේ සිංහලේ මහා ලේඛක මහානාම හාමුදුරුවන් අක්කගේ පුතා. එදා අනුරාධපුරේ පළි රජවරු 5 දෙනෙක් රජ කළා. ඒ රජවරුන්ගෙන් රට බේරගන්න පළි රජවරුන්ගෙන් ධාතුසේන කුමාරයා දික්සද සෙනවියා පිරිවෙනේ පැවිදි වෙලා තමයි රජකම් කරන්න පුහුණු වුණේ. ජීවිත හැරලා ගිහිලා පැවිදි වුණේ. ධාතුසේන අපේ මහා විමුක්තිදායකයා. එදා ධාතුසේන පාලන නොවෙන්න ලංකා ඉතිහාසය අඳුරුයි. අනුරාධපුරේ පළි රජවරු අවුරුදු 29ක් රජ කළා. මට ඔය වගේ උදාහරණ සිය ගණනක් කියන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ඒකයි මම කිව්වේ ගමේ පන්සලේ හාරවන්ට ආශිර්වාද කරන්න ඕන. ගම්පොළ යුගයේ අවසන් වෙන විට 6 වෙනි විජේබාහු රජුරෝ හිටි චීනෙන් ආපු මහා සෙන්පති 6 වෙනි විජේබාහු වල්ලගේ චීනයට ගියා. 1409 යනකොට රට අරාජික වුණා. ඒ රජුරෝගේ පරම්පරාව අදත් චීනේ ඒ පරම්පරාව අදත් ඉන්නවා. ලංකාව අරාජික වුණා. 6 වෙනි විජේබාහු චීනයට යනකොට ලංකාව බාර දුන්නේ වීදාගම හාමුදුරුවන්. වීදාගම හාමුදුරුවෝයි 1409 ඉඳලා 1412 6 වෙනි පරකුම්බා කෝට්ටේ රජ වෙනතුරු රට බලාගත්තා. එහෙමයි මේ රට මේ කාසියුර ආරක්ෂා කරන. කාසියුර පෝෂණය කළේ මේ රට. ඒ නිසා පින්වතුනි
ගමේ පන්සලේ හාරුවන්ට ආශිර්වාද කරන්න ඕන. ඒ නිසා මේ පින්වතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් තරම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ මහා විහාරාධිපති පන්නල ජාතික පාසලේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී මා හොඳව ධම්මසාර හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්න අනිකුත් පොඩි හාමුදුරුවරුන්ට මේ පින්කමේ ආනුභාවය ලැබේවා. ඒ වගේම මේ පින්කමේ දායකත්වයේ දරන 20 වෙනි යුග දිවියට පත්වලා 20 වෙනි වසර සමරන සුසිත් චන්දන හා ජානකී දිල්රුක්සි කියන මේ දෙපළටත් ඒ වගේමයි උසස් පෙළ විභාගයට සූදානම් වෙන එරංග සුපුර්ණරංග පුතුණුවන්ට සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දිනති නෙත්මා දියණියටත් සුසිල් චන්දන මහත්මයාණන්ගේ ආදරණීය මෑණියන් ආච්චි අම්මා ඒ දෙපළටත් ජානකී මහත්මියගේ ආදරණීය පියාණන්ටත් ඒ වගේම මේ කොක්කොල නිර්මාණය කළ සුනිල් මාමාටත් දන්සනතා උපකාර කළ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දිනාටම ඔබේ ආදරණීය දූ දරුවන්ට ඔබේ ගුරු දෙමාපියාදීන්ට මේ පින්කමේ ආනුභාවය ලැබේවා. අපට අපේ දෙමව්පියන්ට අපට ශිල්ප කියා දුන්න ගුරුවරුන්ට මේ පින්කමේ ආනුභාවය ලැබේවා. අප සෑම දිනාටම මේ පින් ඒකාකාරව අයිති වීමෙන් මෙලොව වශයෙන් චිර ජීවනයත් ආයුරාෝග්‍ය සම්පත්තිය අභිවෘද්ධිය කායික සනසීමත් මානසික සනසීමත් ලැබේවා. ජීවිතේ කරදරයක් හිරිහැරයක් අපලයක් උපද්‍රවයක් නොවේවා. මේ ලෝක පාලන දෙවියන්ගේ අප්‍රමාණ දේවාරක්ෂාවත් ඔබේ ජීවිතවලට ලැබේවා. රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර शनि राहु केतु नवग्रहයන්ගෙන් සිදුවන සියලු අපල උපද්‍රව දුරීභූත වේවා. මේ ලෝකේ පරම සත්‍ය කොට සලකන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ අප්‍රමාණ වූ ආශිර්වාදයක් ලැබේවා. පරලොව වශයෙන් දේව මානුෂික දෙගති උදාර සප කෙලවර ජාතියක් නැති ජරාවක් නැති මරණයක් නැති සදාකාලික සැපේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සෝසේ නිවි සනහි වැඩිය වදාළ සියලු දුක් නිවා වීමෙන් ලබන අමා මහ නිවන් සම්පත් ඔබ සෑම දිනකටම මේ පින් හේතුවෙන් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න.